ප්‍රසන්ටේෂන් එකක මේන්ම පාර්ට් එක තමයි කොන්ටෙන්ට් එක. හැබැයි ඔයාගේ අවුට්ෆිට් එකට ලොකු පවර් එකක් තියෙනවා ඔයාගේ ඔඩියන්ස් එක ආකර්ෂණය කරගන්න. අද කතා කරමු ප්‍රසන්ටේෂන් එකකට ඩ්‍රෙස් කරන්නේ කොහොමද කියලා. ඔයා කෝපරේට් ප්‍රසන්ටේෂන් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ෆෝමල් ඇටයර් එකකට යන්න ඕනේ. හැබැයි ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට පුළුවන් සෙමි ෆෝමල් එහෙමත් නැත්නම් ස්මාර්ට් කැෂුවල් වගේ ඩ්‍රෙස් එකකට යන්න. ප්‍රසන්ටේෂන් එකක ඩ්‍රෙස් කරද්දි ඔයා සිලෙක්ට් කරගන්න ඕනි එක්ස්පෙන්සිව් කලර් කම්බිනේෂන්ස් තියෙනවා. white and black, navy blue and white, olive green. ඒ වගේම තමයි ලංකාවේ අපේ ස්කින් කලර් එකට හරියට මැච් වෙන කලර් එකක් තමයි මෙරූන් කියන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ ඩ්‍රෙස් එක සිලෙක්ට් කරගනිද්දි මෙරූන් කලර් and white වගේ අවුට්ෆිට් එකක් සිලෙක්ට් කරගන්න. සාමාන්‍යයෙන් අපි ප්‍රසන්ටේෂන් එකකට ඩ්‍රෙස් කරද්දි මේකප් එකකට යනවා. ඔයා මෙතනදි හෙවි මේකප් එකකට යන්න එපා. ඔයාට පුළුවන් සිම්පල් මේකප් එකකට යන්න. ලයිට් ෆවුන්ඩේෂන් එකක්, ඔයාගේ ස්කින් කලර් එකට මැච් වෙන ලිප් කලර් එකක්, සිම්පල් අයි මේකප් එකක්, ඒ වගේම හයිලයිටර්ස්. මේ හයිලයිටර්ස් යූස් කරද්දී ඔයා හයිලයිටර් එක තෝරගන්න ඔයාගේ ස්කින් කලර් එකට මැච් වෙන විදිහට. ඇක්සසරීස් යූස් කරද්දී ඔයා හෙවි ඇක්සසරීස් වලට යන්න එපා. ඔයාට පුළුවන් සිම්පල් ඇක්සසරීස් වලට යන්න. උදාහරණයක් විදිහට වොච් එකක්, රින් එකක්, නෙක්ලස් එකක් ඔයාගේ අවුට්ෆිට් එකට මැච් වෙන විදිහට ඉයරින්ග්ස් දෙකක් වගේ සිලෙක්ට් කරගන්න. මම පර්සනලි විශ්වාස කරන දෙයක් තමයි අපේ වොච් එකෙන් අපේ මුළු අපියරන්ස් එකටම හොඳ ලුක් එකක් දෙනවා. ඔයා ෂූ එකක් සිලෙක්ට් කරගනිද්දී අනිවාර්යයෙන්ම හීල් එකකට යන්න. මොකද හීල් එකකින් කරන්නේ ඔයාගේ උස වැඩි කරලා පෙන්වන එක විතරක් නෙවෙයි. හීල් එකකින් ඔයාගේ සම්පූර්ණ ඇටයරකම ඩිවලොප් කරලා පෙන්වනවා. ප්‍රසන්ටේෂන් එකක සාර්ථකත්වය රඳා පවතින්නේ ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන අන්තර්ගතය තුළ සහ ඔයා කොහොමද ඔයාගේ ඔඩියන්ස් එක ආකර්ෂණය කරගත්තේ කියන එක මත. ඒ නිසා ඔයා හැම වෙලාවම ඔයාගේ ඇටයර් එක ඕවර්ලෝඩ් කරගන්න එපා. සිම්පල් අවුට්ෆිට් එකකට යන්න. මෙතෙන්දී ඔයාගේ අවුට්ෆිට් එක ඔයාගේ එනර්ජි එක පවර් එක කරගන්න. මොකද ඔයාගේ අවුට්ෆිට් එකට පුළුවන් ඔයාගේ ඔඩියන්ස් එකට ඔයා ගැන පොසිටිව් ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න.